හොඳයි පින්වතුනි. පින්වතුනි ඔබ ජීවත් වෙන සමාජයේ එන්න කෙලසෙන බව ඔබට පේනවද? මොකද කරන්නේ? මොනව කරන්නේ? ඔහෙම. පින්වතුනි ඔබ ජීවත් වෙන සමාජයේ දැන් බේරන්න බෑ පින්වතුනි. පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් බේරෙන්න. නැත්නම් ඒක බේරන්න බෑ පින්වතුනි. දැන් මේක බේරන්න පුළුවන් සබාදහමටම තමයි. බේරන්න හෙවත් මේ தත්වයන් සියල්ල වෙනස් කරන්න පුළුවන් සබාදහමටම තමයි. සමහරට පොඩ්ඩක් මෙහෙම හෙල්ලිලා ඒ වගේ මොන හරි දෙයකින් තමයි පින්වතුනි මේ සමාජයේ තියෙන තත්ත්වයන් දැන් වෙනස් කරන්න පුළුවන්. ඒ තරමට පින්වතුනි මේ සමාජය විනාශ වෙලා තියෙන අපිට කීවට වඩා විනාශ වෙමින් තියෙනවා කුවට ඇතන පින්වතුනි විනාශ වෙලා තියෙන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මේවා ගැන කිසි අවබෝධයක් නැති මිනිස්සු. හැමතිස්සෙම පින්වතුනි මිනිස්සු මිනිස්සුන්ට විරුද්ධව කතා කරනවා. මිනිස්සු මිනිස්සුන්ට විරුද්ධව කතා කරද්දී පින්වතුනි කොහොමදවත් බැරි වෙනවා මේක කොට දාන්න. මොකද මිනිස්සුන්ට පේන්නේ මිනිස්සුන්ව පින්වතුනි. වැරදි කරනවා කියලා පේන්නේ මිනිස්සුන්ව. එතන මිනිස්සුන්ට පේනවා පින්වතුනි වැරදි කරන මිනිස්සුන්ව. වැරදි කරන මිනිස්සුන්ව දැක්කට පස්සේ පින්වතුනි වැරදි කරන මිනිස්සුන්ව හංවඩු ගහනවා. ඔබ ළඟදීම හංවඩු ගහයි. විශේෂයෙන්ම ඔබගේ දරුවන්ව හංවඩු ගහයි පින්වතුනි. ඔබගේ දරුවෝ බොහොම ළඟදී වැරදි කරනවා. ඊට පස්සේ අහිංසක දරුවන්ව පින්වතුනි හංවඩු ගහනවා. ඊට පස්සේ මේ සමාජයට වෛර කරන දරුවෝ බිහි වෙනවා. දරුවෝ නෙමෙයි වෛර කරන මිනිස්සු. ඒ මිනිස්සු හැමෝම එකතු වෙලා ඊට පස්සේ පින්වතුනි නැවත වතාවක් මේ සමාජය විනාශ කරනවා. ඔය සමාජයක් විනාශ වෙන්න යනකොට පින්වතුනි සිද්ධ වෙන ක්‍රමී. ඔබට නිරන්තරයෙන් දකින්න හම්බෙන්නේ අහන්න හම්බෙන්නේ මේ දේවල් පින්වතුනි. ඔබට අහන්න දකින්න හම්බෙන දේවල් හරහා පින්වතුනි මම ඔබට කියන්නේ කවදාක්වත් තීන්දුව తీරන ගන්න එපා පින්වතුනි. ඒවට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සුන් ගැන. ඔබ ධම්ම අවබෝධයක ඉන්නවා නම් පොඩ්ඩක් හරි පින්වතුනි ඔබට තේරෙන්න ඕනේ ඔය මිනිස්සෙක් නෙමෙයි ඔය කොහේ හිරගෙන ඉන්නේ. බින්දු මාත්‍රයක් හරි මේ වෙනකොට ධම්ම තේරුම් ගන්න තියනවා නම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි. ඔය ශරීරයක් සම්බන්ධ කරගෙන හිත හැදෙනවා. ඔක ඇතුලේ මොකෙක්වත් මිනිස්සෙක් නැහැ. ඔය එක සතෙක් ඇත්තෙත් නැහැ. එහෙම එකක් නැහැ මේ ලෝකෙ පින්වතුනි. හිතක් ඇසුරු කරගෙන නැත්නම් කයක් ඇසුරු කරගෙන හිතක් හට ගන්න වැඩපිළිවෙලක් තියෙනවා ලෝකේ. එතන ඒකෙදි පින්වතුනි අපි හැමතිස්සෙම තැලකිලිමත් වෙන්න ඕන ඔය හිත හැදෙන්න බලපාන දෘෂ්ටි ගැන. දෘෂ්ටියකට අනුකූලව තමයි හිතක් හැදෙන්නේ හැමතිස්සෙම. එතන මේ දෘෂ්ටිය නරක වුණාට පස්සේ පින්වතුනි ඒක නිසා හැදෙන හිත නරකයි. ගැලපෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙන්නේ මේ ලෝකෙ දැන්. ඔක සතෙකුට අදාළ කාරණාවක් නෙමෙයි. නරක වෙච්ච කෑමක් කෑවොත් බඩේ අමාරුවක් හැදෙනවා පින්වතුනි. එතන බඩේ අමාරුවට නෙමෙයි දොස් කියන්න ඕනේ පින්වතුනි නරක වෙච්ච කෑමට. ඔබ නිගමන හිතලා බලන්නකෝ පින්වතුනි උදේ ඉඳලා රැය වෙනකම් මේ අහිංසක දුවදරුවන්ට හම්බෙන්නේම නරක වෙච්ච කෑම පින්වතුනි. ඒ දුවදරුවන්ට නරක වෙච්ච කෑම හම්බ වෙනකොට පින්වතුනි මේ දුවදරුවා අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි සිද්ධ වුණාට පස්සේ පින්වතුනි සමාජයක් විසින් ඊට පස්සේ නැවත වතාවක් ඒ අහිංසක දරුවන්ව පින්වතුනි හංවඩු ගහනවා. දරුවෝ තමයි මේ ලොකු වෙලා ඉන්නේ.
අද මෙතන 40 45 50 55 60 ඉන්නේ දරුවෝ තමයි ඔය ලොකු වෙච්ච පින්. ඔතනත් හැදෙන්නේ පින්වතුනි මේ දෘෂ්ටි වලට අනුව හිතම තමයි. ඒ දෘෂ්ටි වෙනස් වුණේ නැත්නම් පින්වතුනි මේ හිතවල හැටි ඔහොමම තමයි. අද ඔබට සමාජේ නිරන්තරයෙන් අහන්න හම්බ වෙන දේවල් එක්ක ඔබ කල්පනා කරලා බලන්න. ඇයි මෙහෙම වෙන්නේ කියලා. අපි ඔබට කාලෙක ඉඳලා කියනවා පින්වතුනි ඔය දේවල් බොහොම දරුණුවට තව ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් නෙමෙයි ඇත්තටම වෙනවා. කතාව දෙකක් නෑ. ඒකට හේතුව පින්වතුනි ඒට අදාළ දෘෂ්ටි සියල්ලම පින්වතුනි මේ මනුස්ස సంతාන ගත වෙලා ඉවරයි. ඒ කියන්නේ දහ ජරා සමාජයක් හැදෙන්න අවශ්‍ය සියලුම කරුණු කාරණා පින්වතුනි මේ සමාජගත වෙලා ඉවරයි. ඔබගේ පුංචි පුතා පවා ඒක දන්නවා. පුංචි දුව පවා ඒක දන්නවා. ඒ අයට ඔකට පරිසරය හැදිච්ච ගමන් පින්වතුනි ඔක මතුවලා එනවා. දෘෂ්ටිය ගිහිල්ලා තියෙන්නේ ඇතුළට. මෙතන මං අහන්න සමහර දෘෂ්ටි ඔබ දන්නේ නැහැ කියන අය ඉන්නවනම් අත උස්සන්න. අහන්න අවශ්‍ය නැහැ. ඔය හැම දෘෂ්ටියම ඔබ දන්නවා. මේ ලෝකේ තියෙන දහ ජරා දෘෂ්ටි ඔක්කොම ඔබ දන්නවා. ඒ දෘෂ්ටි ඇවිදින්න තියෙන්නේ. කොහෙන් හරි එක්ක ඔබ අහලා ආවා එක්ක ඔබ දැකලා ආවා. ඔය ක්‍රමවේද හරහා පින්වතුනි ඔය දෘෂ්ටි කියන ඒවා ඔබගේ හිතවලට ඇතුල් වෙලා තියෙනවා. දෘෂ්ටියක් පින්වතුනි ඇතුල් වෙලා ඔහේ තියෙනවා මනසත් සංස්කෘත එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නාම ගොත් ඇසුරු කරගෙන ඔය දෘෂ්ටිය හේවත් ඒක ඥානයක්. දැන් ඥානයක් කොට ඥාන නෙමෙයි ඒවා දැනුම. ඒ දැනුම බවට පරිවර්තනය වෙලා පින්වතුනි මේ දැනුමක් වශයෙන් ඕක තියෙන ඔය දෘෂ්ටියේ හිතේ. ඊට පස්සේ යම් දවසක පින්වතුනි ඔය දෘෂ්ටියට අදාළ පරිසරය සකස් වෙනවා. ඒ පරිසරය සකස් වෙච්ච ගමන් පින්වතුනි ඒ දෘෂ්ටිය අරමුණු කරගෙන හිතක් ගොඩ නැගෙනවා. දැන් මේ හිත ගොඩ නැගෙන්නේ පින්වතුනි මේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත කයක්. අපි මනුස්ස කියලා නෙමෙයි කයට කියන්නේ පින්වතුනි. මේ හැදේට අපි මනුස්ස කියලා කියන්නේ. අන්නේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත කයක ඔය හිත හැදුනට පස්සේ පින්වතුනි ඒකට අනුකූල වෙච්ච කාය සංකාර වචී සංකාර මනෝ සංකාර තමයි කෙරෙන්නේ. ඊට පස්සේ අර කය හැසිරෙනවා පින්වතුනි එක එක ක්‍රම වේදවලට. අර දෘෂ්ටි වලට අනුකූලව. දැන් එළියෙන් බලන මනුස්සයාට පේන්නේ. කියන්නේ අවිද්‍යාවෙන් බලද්දි පේන්නේ මොකද්ද පින්වතුනි? මේ මනුස්සයෙක් විසින් කරන දේවල් කියලා. ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි ඔය දේවල් කරන්නේ පින්වතුනි දෘෂ්ටි. ඉතින් මේවා තේරුම් ගන්නවා නම් කවදා හරි පින්වතුනි ඔබටවත් අඩුම තරමේ ගැලවෙන්න පුළුවන් නැත්නම් ඔබටවත් ගැලවෙන්න බෑ පින්වතුනි. ඔබගේ දරුවන්ගේ අනාගතේ නම් පින්වතුනි බොහෝම අන්ධකාරයි.